යාළුවනේ ඔන්න අද මම පෙඩිකියුර් එකක් කරන්නයි හදන්නේ. ඉතින් මුලින්ම මේ කකුල් දෙක හොඳට සබන් ගාලා වොෂ් කර ගන්නවා මැදලා. ඊට පස්සේ මේ ස්ක්‍රබ් එකක් කරන්නේ. මොකද අපේ මැරුණු සම ඉවත් කරන්න, කුණු දූවිලි යන්න මේ ස්ක්‍රබ් එක කරන්නේ. බලන්නකෝ මේ කරන විදිහ. ඉතින් මේ ස්ක්‍රබ් එක කරලා ඉවරුණාට පස්සේදී වොෂ් කරනවා. වොෂ් කරලා ඉවරලා ආපහු අපේ මගේ යටිපතුල් වල තියෙන මැරුණු සම ඉවත් කරනවා. මේ වීඩියෝ එකේ බලන්නකෝ. ඒ අතරතුර මම කියන්නම් මේවා ගණන් කොහොමද කියලා. මේ 5000 පැකේජ් එකක් තමයි 2500 කරන්නේ. මේ දවස්වල ඩිස්කවුන්ට් යනවා. එතකොට මේකට අපිට මේ කකුල් දෙකට නේල් පොලිෂ් එකක් එහෙම ඇඩ් වෙනවා. එතකොට අපි ඉඳගෙන ඉන්න පුටුවේ පවා අපිට පිටට මසාජ් එකක් ඔළුවට මසාජ් එකක් එනවා. ඒ ඉඳගෙන ඉන්න පැයේ. එතකොට ඒක හරි ඇත්තටම හරි සනීපයි වටිනවා. ඉතින් මෙන්න මේ විදිහට කකුල් දෙක හොඳට ඒ කියන්නේ වොෂ් කරනවා, යාලා සබන් දානවා, එතකොට ස්ක්‍රබ් කරනවා. මේ දැන් කරන්නේ මසාජ් එකක් වෙන එක. මේ මසාජ් එක නම් ඇත්තටම හරිම වටිනවා. මොකද අපිට කරගන්නම බැරි දෙයක්. ඉතින් ඇත්තටම කිව්වොත් මේ නංගි ඇත්තටම මේ හොඳට සර්විස් එක දෙනවා. ඒ කියන්නේ ඇත්තටම මට නම් මේ දේවල් තනියම කරගන්න අමාරුයි. මොකද කකුල් දෙකක් මසාජ් කරනවා කියන්නේ ඇත්තටම හරි අමාරු වැඩක්. මේ අපේ මූණ වගේ නෙවෙයි, අත් දෙක මූණ වගේ නෙවෙයි කකුල් දෙක කියන්නේ. ඉතින් ඇත්තටම හරි වටිනවා මෙහෙම අපිට මේ ගානකට කරගන්න ලැබුණ එකත්. ඉතින් මම ඇහුවා ඒ ග්ලව්ස් දාන්න නැතුව මේ මෙහෙම කරන්නේ ඔයාලට විස බීජයක් නැද්ද කියලා. ඇත්තටම ඒක නත් කියන්න ඕනේ. එයාලා කිව්වා මේ ඒ කියන්නේ කස්ටමර්ස් දැනෙන්නේ නැහැ කිව්වා මෙහෙම ග්ලව්ස් දාලා ඒ කියන්නේ මසාජ් එකක් කරද්දී. එතකොට අර මේ වගේ මසාජ් එකක් ඇත්තටම කරන්න බෑනේ, අපිටත් කරන්න බෑ. ඉතින් කිව්වා දඩ කුෂ්ඨ තුවාල තියෙන අයගේ මෙහෙම පෙඩිකියුර් කරන්න නැහැ කිව්වා. මොකද එහෙම ඇත්තටම මෙහෙම කරන්න බෑනේ. ඉතින් මෙන්න මේ වගේ මේ විදිහට හොඳට මසාජ් එකක් දෙනවා කකුලට. දැන් මේ අන්තිම හරිය තමයි යන්නේ. එතකොට කියන්න ඕනේ මේ පිළියන්දල තමයි ඩී සැලොන් එක. ඇත්තටම හොඳ වැඩක්. ඉතින් මේ අන්තිමම ස්ටෙප් එක තමයි මේ යන්නේ. මේ පැක් එක ගානවා අන්තිම එකේ. දැන් පැක් එක ගාලා අපි විනාඩි 10ක් 15ක් විතර තියෙනවා. තියලා ඒ අතරතුර ඉතින් මගෙන් ඇහුවා නේල් කලර් එකක්. ඇත්තටම මට එහෙම ලොකු අවශ්‍යතාවයක් තිබුණේ නැහැ. මම පාටි එකට යන්න නෙවෙයි. ඒ නිසා මම නංගිට මොකෝ ඔයා කැමති කලර් එකක් ගන්න කියලා. ඊට පස්සේ මේ වෝටර් කලර් එකක් වගේ එකක් ඉස්සලා කෝට් එකට ගෑවෙන්නේ. මුලින්ම අපි අර දානමනේ. දැන් මේ අතරතුර ටියුටර්ස් ගාලා ඉවරයි. අර පේන්නේ ඒ ගාලා ඉවර වෙලා ඊට පස්සේ පැක් එක මේ වොෂ් කරනවා. මේ අන්තිම හරිය.